යශෝදරාවිය වගේ බිරින්දෑවරු හම්බෙන්නේ කාටද? සිද්ධාර්ථ උත්තමය වගේ පිරිමින්ට විතරයි. සිද්ධාර්ථ උත්තමය වගේ ස්වාම්පුරුෂ හම්බෙන්නේ කාටද? යශෝදරාලා වගේ බිරින්දෑවරුන්ට විතරයි. අපිට එහෙම හම්බෙන්නේ නැහැ. අපිට දැන් මොකද්ද හේතු වෙලා තියෙන්නේ? වෙනදනේ මේ සංසාරේ වෛරක්කාරයන්ට වෛර පිරිමහන්න පුළුවන් ඈතින් ඉපදුනහමද ළඟින් ඉපදුනහම? දැන් පැහැදිලිද මං කියන එක? සමහර බිරින්දෑවරු වෙනවා වෛරක්කාරයෝ වගේ. සමහර ස්වාමි පුරුෂයෝ වෙනවා වෛරක්කාරයෝ වගේ. සමහර දරුවෝ වෙනවා වෛරක්කාරයෝ වගේ.